2026 වර්ෂය කියලා කියන්නේ කන්‍යා ලග්න හිමි ඔබට පොදුවේ ගත්තට පස්සේ වාසනාවන්ත ඒ වගේම දියුණුව අත්පත් කරලා දෙන වර්ෂයක්. වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ වෙන්න මේ විදිහට ඔබේ ජීවිතේ සාර්ථකමත් කරගන්නට හොඳම කාලය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පහුගිය කාලේ ඔබ අනන්තවත් දුක් විඳලා තිබෙනවා. ඔබ සිද්ධ කරපු ගොඩක් දේවල් අතරමඟ නැවතිලා තිබෙනවා. ඒ වගේම ඔබ ඔබගේ අයට උදව් පදව් කරන්නට ගිහිල්ලා ජීවිතේ ගොඩාක් කලකිරලා ඉන්න ස්වභාවයකට පත් වෙලා ඉන්න කෙනෙක් හැටියට තමයි කන්‍යා ලග්න ඔබ සඳහන් කරන්න පුළුවන්කම පවතින. හැබැයි මේ වර්ෂයේදී ඔබ මෙන්න මේ කටයුතු ටික ඔබ සිද්ධ කළොත් එහෙම මේ වීඩියෝ එක තුල සඳහන් කරන ඔබේ ජීවිතයේ ඇත්තටම සාර්ථකම භාවයට පත් කරගන්නට හැකියාව පවතිනවා. ඔබ අනිවාර්යයෙන්ම මම මේ සඳහන් කරන දේවල් සිද්ධ කරන්න ඒ වගේ ඔබේ තිබෙන අඩුපාඩු ටික හදාගන්න. ඔබ මිනිස්සුන්ට උදව් කරන්න යනවා නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බලා කටයුතු කරන්න කියලා මතක් කරනවා. මොකද ඔබට දැම්මම තේරිලා ඇති ඔබ කොච්චර උදව් කරන්න ගියත් ඔබට අවසානයේදී කවුරුවත් ඉතුරු වෙලා නැහැ කියලා. ඉතින් මේක තමයි ඔබ වසර ගණනාවක් පුරාවට සිද්ධ කරන් ආපු දේ. ඉතින් මේ වසරේවත් මේ දේ හදාගත්තොත් ඔබේ ජීවිතේ සාර්ථක වෙන එක කාටවත් නවත්වන්න වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් පලාපල කතනයට ප්‍රථම ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. අපි බලමු ඔබේ ජීවිතේ සාර්ථකමත් වෙන්නේ කොහොමද? විශේෂ ග්‍රහමාරු මොන වගේද ඔබේ ජීවිතයට බලපාන්නේ? ඒ වගේම ජීවිතේ සාර්ථකමත් කරගන්නේ කොහොමද මේ ශාන්ති කර්ම ටික සිද්ධ කරලා. ගෘහ ජීවිතය සහ දේපල පිළිබඳව කතා කරොත් එහෙම වසර ආරම්භයේදී ඔබේ කේන්දරේ 4 වෙන්නේ ග්‍රහයන් 4 දිනක් සංයෝග වෙනවා. මේකට කියනවා චතුග්‍රහ සංයෝගය කියලා. නිවසේ කටයුතු ඉතාමත්ම සාර්ථකමත් භාවයට පත් වෙන්න මෙන්න මේ සංයෝගයේ මේ ග්‍රහයෝ සිව් දෙනාගේ සංයෝගය ඉතාමත්ම යෝග්‍යතර වෙනවා. ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින ඔබේ සැමියා සමග, දරුවෝ සමග, ඥාතීන් සමග. හැබැයි ඔබ ඥාතීන් සමග, යහළුවෝ සමග ඔබ වටපිටාවේ ඉන්න අයත් එක්කලා වැඩි අමනාපකම් සිද්ධ කරන්න යන්න එපා. මොකද ඔබ පහුගිය කාලේ ඒ වගේ මහා සම්බන්ධකම් ඇති කරගන්න ගිහිල්ලා තමයි ඔබම ඔබේ ජීවිතේ සෑහෙන දුරට අඩපණ කරගත්තේ. ඉතින් ඒ නිසා මේ කාලෙදී ඔබ අනවශ්‍ය විදිහට මිනිස්සු විශ්වාස කරන්න යන්න එපා. අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට උදව් පදව් කරන්න යන්න එපා. මම මේ කියන්නේ මිනිස්සු කරදරයක් වුණාට පස්සේ ඒ උදව් කරන එක නෙවෙයි. ඔබගේ ස්වභාවය තමයි ඕනෑම අවස්ථාවකදී කිව්වත් නැතත් ඔබ ඒ උදව්ව කරන එක. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතුමයි. ඉඩකඩම් සහ වාහන පිළිබඳව කතා කරොත් එහෙම අලුතින් ඉඩකඩම් ගන්න, ඒ වගේම යාන වාහන මිලදී ගන්න, විශේෂයෙන් ඔබේ තිබෙන දේපල දියුණු කරගන්නට හොඳ කාලයක්. මවකින් උපකාර ලැබෙන කාලයක්. ඒ වගේම ඈත් සමග පවතින සමීප සම්බන්ධතාවයන් වැඩි දියුණු භාවයට පත් වෙන. ඒ හරහා ඔබට ඒ පවුලෙන් උරුම වෙන්න තිබෙන දායාදයන් අනිවාර්යයෙන්ම ලබා ගන්නට හැකියාව පවතිනවා. මුලින් සඳහන් කළා වගේ පවුල තුල සාමය සහ සමගිය සංවර්ධනය වෙන වර්ෂයක්. වෘත්තීය ජීවිතය පිළිබඳව සලකනකොට ඔබට සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ විශේෂ ප්‍රගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. රාජ්‍ය රැකියා කරන අය ඒ ස්ථානවල ඉන්න තැනින් ඔබට පුළුවන් ඉහළ තනතුරු ලබා ගන්නට. ඒ වගේම රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඉතාමත්ම සුබදායි කාලයක්. උසස් වීම ගෞරවණීය තනතුරු ලැබීමේ වාසනාවන්ත කාලයකට තමයි ඔබ අනුගත වෙලා ඉන්නේ. විදේශගත වීම පිළිබඳව කතා කරොත් ඔබට විදේශගත වීමට පහුගිය කාලේ බොහෝ බාධාවන් ඇති වෙන්නට ඇති. රැකියාව සඳහා ඔබ පිටත්ව යන්නට කටයුතු කරනකොට ඒක විවිධ බාධක ඇවිදිලා ඒක මග හැරෙන්නට ඇති. හැබැයි ඔන්න ඔබට විදේශ රැකියාව සඳහා ඉතාමත්ම යෝග්‍ය කාලයක්. ඉතින් ඒ නිසා ඔබ නතර කරලා තිබිච්ච විදේශ රැකියාවක් තිබෙනවා නම් නතර කරලා තිබුණා නම් ඒ රැකියාව සිහිනේ ඔබ මේ වෙලාවේ ඔබට පුළුවන්කම පවතිනවා ඒක නැවත උත්සාහ කරලා මේ විදේශ ගමන් කටයුතු සාර්ථකමත් භාවයට පත් කරගන්නට. ඔබට නව තාක්ෂණය උපයෝගී කරගෙන කරන ව්‍යාපාර, ඒ වගේම අනෙකුත් ව්‍යාපාර වලින් ඔබට විශේෂ ප්‍රතිලාභ ලබන්නට හැකියාව පවතිනවා. මොකද කන්‍යා ලග්න හිමියන් බුධ ග්‍රහයා අධිපතිත්වයේ දරන නිසා ඔබ අතගහන ඕනෑම දෙයක් ඉතාමත්ම තියුණු භාවයෙන් යුක්තව ඔබ ඉතාමත්ම
උද්‍යෝගීන් යුක්තව සිද්ධ කරන කෙනෙක්. ඒ වගේම ඕනෑම වැඩක් පහසු කරගන්න ඔබ ගාව ඕන තරම් ප්ලෑන් තිබෙනවා. ඕන තරම් මාර්ග තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබේ කටයුතු ඉතාමත්ම සාර්ථකවත් භාවයට පත් කරගන්නට හැකියාව පවතින ස්වභාවයක් පෙන්වුම් කරන්නේ. සිසි ශිෂ්‍යයන්ට අධ්‍යාපන කටයුතු කරන අයට ඉතාමත්ම හොඳ පසුබිමක් සකස් වෙනවා. තාක්ෂණික විෂයන් ඒ වගේම නවීන විද්‍යාවන් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන කාලයක්. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමටත් මේ කාලේ ඉතාමත්ම යෝග්‍යයි. ඉතින් එහෙම බලාපොරොත්තුවෙන් හිටියනම් එහෙම සිහිනයකින් හිටියනම් ඔන්නේ සිහින සැබෑ කර ගැනීමට හොඳ අවස්ථාවක් තිබෙන කාලයක්. ඉතින් මෙහෙම බලනකොට ඇත්තටම 2026 කියලා කියන්නේ කන්‍යා ලග්නයේ ඔබට ස්වර්ණමය අවධියක්. ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම කන පිට හරව ගන්නට පුළුවන් වර්ෂයක්. හැබැයි මේක ඔබ නිකරුණේ අත් දෙක බැඳන් ගෙදරට වෙලා හිටියා කියලා මේ දේ ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට පහුගිය කාලේ ඔබ කොච්චර උත්සාහ කළත් තමන්ගේ වැඩ කටයුතු අසාර්ථක වෙන්න ඇති. ඔබ කොච්චර උත්සාහ කරලා ගොඩක් දේවල් සිද්ධ කරත් ව්‍යාපාර වෙන්නට පුළුවන්, අනෙකුත් දේවල් වෙන්නට පුළුවන්. ඔබ කොච්චර උත්සාහ කරත් ඒ දේවල් වල ප්‍රතිඵලයක් තිබෙන්න නැතුව ඇති. හැබැයි මේ කාලේ එහෙම වෙන්නේ නැහැ. මේ කාලේ ඔබ යම් කිසි උත්සාහයක් ගන්නවද ඒටත් වඩා ප්‍රතිඵලත් කරගන්නට හැකියාව තිබෙන කාලයක් තමයි මේ කාලය. ඉතින් ඔබට විශේෂයෙන්ම සඳහන් කරන්නට තිබෙන්නේ 2026 වසරේ සිදුවන ප්‍රධානතම ග්‍රහ මාරුව තමයි සෙනසුරු මාරුව. 2026 ජූනි මාසයේ තමයි වෙන්නේ මේ සෙනසුරු මාරුව සිද්ධ වෙන්නේ. මෙච්චර කාලයක් කුම්භ රාශියෙන් 6 වෙන්න මිදිලා මීන රාශියට 7 වෙන්නට පැමිණෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට කන්‍යා ලග්න හිමියන්ට මෙච්චර කාලයක් පැවතිච්ච සතුරු කරදර සහ රෝග පීඩා වලින් සහනයක් ලැබෙනවා. ඔබ බොහෝ කාලයක් ඉඳලා රෝගාබාධ වලින් පීඩා විඳන අන්න ඒ දේවල් ඔන්න විපසමනය වෙලා යනවා, නැති වෙලා යන කාලයක්. ඒ වගේම සතුරු කරදර තිබුණා නම් ඒවත් ඔන්න ඔබෙන් ඔබේ ජීවිතයෙන් ඈත් වෙන කාලයක්. කොහොම වුණත් 7 වෙනිදාට සෙනසුරු පැමිණීම නිසා හවුල් ව්‍යාපාර සහ විවාහ සම්බන්ධතාවලදී වඩාත් ඉවසීමෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් තීරණ ගන්නකොට දෙපාරක් හිතලා බලලා ඒ තීරණ ගන්න කියලා මතක් කරනවා. බ්‍රහස්පති මාරුව පිළිබඳව සලකනකොට සුබ ග්‍රහයෙක් තමයි වෙන්න මේ බ්‍රහස්පති ග්‍රහයා කියලා කියන්නේ. ගුරු ග්‍රහයාගේ ගමන ඔබගේ ධනයට සහ වාසනාවට ඉතාමත්ම යෝග්‍යතරයි. ඉතාමත්ම යෝග්‍යයි. 2026 ඔක්තෝබර් මාසයේදී ඔබට ගුරු ග්‍රහයා මිථුන රාශියෙන් 10 වෙනි, කටක රාශියට, ඒ වගේම 11 වෙනිට මාරු වීම නිසා ඔබේ ලග්නයට ඉතාමත්ම සුබ පිහිටීමක්. 11 වෙනිට ගුරු පැමිණීම නිසා ලාභ අපේක්ෂා ඉටු වෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔබ කරන ව්‍යාපාර හෝ රැකියා කටයුතු වලින් වැඩි ආදායමක් සහ ප්‍රසිද්ධියක් ලැබීමට ඉවහල් වෙනවා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතේ ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම රජ වෙන කාලයක්. රජ වෙනවා කියන්නේ මම මේ කියන්නේ ලංකාවේ රාජ්‍යයටපත් වෙනවා කියන එක නෙවෙයි. ඔබ ධනයෙන් ඉතාමත්ම ඉහළටම යන ස්වභාවයක් තමයි පෙන්වන්න කරන්නේ. ඒක තමයි මම මේ රජ වෙනවා කියලා අදහස් කරේ. නැත්තම් මේ ඔක්කොම රජ වෙන්න එපාය කන්‍යා ලග්න නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි මේ සඳහන් කරන්නේ. ඔබට ඔබේ ජීවිතේ පහසු කරගන්නට අවශ්‍ය කරන ධනය ඉතාමත් ඉහළින් අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේක ගෙදරට වෙලා හිටිය කියලා හම්බ වෙන්නේ නැහැ. ඔබ අර මුලින් සඳහන් කළා වගේ උත්සාහයක් අරගෙන කටයුතු සිද්ධ කරොත් එහෙම ව්‍යාපාර වෙන්නට පුළුවන්, අනිකුත් මුදල් උපයන මාර්ග වෙන්නට පුළුවන්. ඒ දේවල් සිද්ධ කරොත් එහෙම ඔබට ඔබේ ජීවිතේ අර පහුගිය කාලේ ඔබ උත්සාහ කරත් ප්‍රතිඵල ලැබුණේ නැහැනේ. හැබැයි මේ කාලේ එහෙම වෙන්නේ නැහැ. මේ කාලේ ඔබ උත්සාහ කරොත් එහෙම 10 ගුණයකින් විතර ඔබේ ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. රාහු සහ කේතු මාරුව පිළිබඳව සලකනකොට රාහු 6 වෙනිටත් කේතු 12 වෙනිටත් පැමිණෙනවා. රාහු 6 වෙනිනේ ගමන් කිරීම ජයග්‍රාහී පිහිටීම. තරඟ විභාග වලින් ඒ වගේම ඔබ වෙනත් ආකාරවලින් ජයග්‍රාහී ස්වභාවයක් අත්පත් කර ගැනීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඔබට තරංග විභාගවල ඒ වගේම රැකියා ස්ථානයේ තලයේ ඔබ ඉන්නා වූ තලයට වඩා ඉහළ තලයකටපත් වීමේ හැකියාව පවතින මුලින් සඳහන් කළා වගේ. ඉතින් වසර ආරම්භයේ චතුරු ග්‍රහ සංයෝගයේ පවතිනවා මුලින් සඳහන් කළේ එකයි. වසර උදාවන විට ධනු රාශිය 4 වෙනිදී රවි බුධ සිකුරු සහ සෙනසුරු යන ග්‍රහයන් 4 දෙනාම සිටිනවා. මේක මුල් මාස කිහිපය තුළ නිවාස, දේපල සහ වාහන සම්බන්ධ කටයුතු වල විශාල පිබිදීමක් ඇති කරන ඔබට කොහෙන් හරි මේ කියන්නා වූ සැප සම්පත් අත්පත් කර ගැනීමේ හැකියාව භාග්‍ය උදා වෙනවා. ඉතින් ඒ නිසා ඊ타ත්ම කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කළොත් ඇත්තම ඔබට මේ කාලය තමයි ජීවිතේ සුවපත් කරගන්න තිබෙන හොඳම කාලය බවට පත් වෙන්නේ. ඉතින් මේ කාරණා ටිකට අමතරව ඔබට පුළුවන් මුලින් සඳහන් කරපු මේ සියලුම දේවල් තව තවත් සාර්ථකමත් කරගන්නට වෙන්න මේ කියන්නා වූ ශාන්ති කර්ම ටික සිද්ධ කරලා. සෙනසුරුගේ මීන රාශි ගත වීම 7 වෙනිට පැමිණීම නිසා ඇතිවන යම් යම් සුළු සුළු
අපලකාරී තත්ත්වයන් නැති කරගන්නට මෙන්න මේ ශාන්ති කර්ම ටික වත් පිළිවෙත් ටික ඔබ සිද්ධ කළ යුතුමයි. ඉතින් විදේශගතව ඉන්න කෙනෙක් නම් එයාට පුළුවන් නිවසේ ඉන්න අය හරහා ඒ දේවල් සිද්ධ කරන්න. ඔබ මුදලින් දායක වෙලා ඔබට පුළුවන් නිවසේ ඉන්න අය හරහා ඒ දේවල් සිද්ධ කරලා සිත සාන්තිය සලසා ගන්නට. ඒ වගේම වෙනත් ආගමක කෙනෙක් නම් එයාලටත් ඒ තමන්ගේ ආගමට අනුව ඒ යහපත් දේවල් සිද්ධ කරන්නට හැකියාව පවතිනවා. මම සඳහන් කරන්න මොනවද ඔබ සිද්ධ කළ යුත්තේ කියලා සෙනසුරු අපල සඳහා. මේක ජූනි මාසයෙන් පස්සේ විශේෂයි. සෙනසුරු 7 වෙනිදාට පැමිණිය විවාහ සම්බන්ධතා සහ හවුල් කටයුතු වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දේවල් සිද්ධ කරොත් ඔබට මේ දේවල් සාර්ථකව කරගන්නට හැකියාව පවතිනවා. ඒවට බාධාවන් පැමිණෙන්නේ නැහැ. විසුණු දෙවියන්ට ප්‍රධාන වශයෙන් නිල් පැහැති මල්, ඒ වගේම නිල් මානෙල් පූජා කරලා සෙනසුරාදා දවස්වල විසුණු දෙවියන්ගේ ඒ ආශිර්වාදය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සෙනසුරාදා දවස්වල සන්ධ්‍යා කාලේ බෝධි පූජා පවත්වලා තෙල් වෙනුවට තල තෙල් හෝ අබ තෙල් භාවිතා කරලා පහන් 9ක් දල්වන්න ඒ හරහා ආශිර්වාද ලබා ගන්න. අසරණ අයට විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන්ට වැඩිහිටියන්ට ආහාර ඇඳුම් පැළඳුම් නිල් පැහැති දෑ විශේෂයෙන්ම පරිත්‍යාග කිරීමෙන් ඔබට සුවසිද්ධිය අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ගුරු සහ රාහුගේ සුබඵල වැඩි කරගන්න මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කළ යුතුමයි. බ්‍රහස්පතින්දා දවස්වල කහ පැහැති මල්, කහ ආහාර විශේෂයෙන් කහ බත් වැනි දේ සහ ගිතෙල් පහන් පූජා කිරීමෙන් ගුරු ශක්තිය, ගුරු ග්‍රහයාගේ ශක්තිය තව වැඩි කරගන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන් අධ්‍යාපනික කටයුතු සාර්ථකමත් කරගන්න මෙන්න මේ දේවල් කරන්න. අධ්‍යාපනයේ හදාරන දරුවන්ට, ඔය නැති බැරි දරුවන්ට පොත් පෑන් පැන්සල් වැනි උපකරණ ලබා දෙන්න, දුම් පැළඳුම් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ගුරුවරුන්ට සැලකීම ඉතාමත්ම සුබ කටයුත්තක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ හරහා ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලැබෙනවා. ඉතින් මෙන්න මේ කටයුතු ටික ඔබ නිවැරදිව සිද්ධ කළොත් එහෙනම් ඔබේ ජීවිතය ඇත්ත වශයෙන්ම ඉතාමත්ම සාර්ථකමත් භාවයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මම හිතනවා ඔබට අවශ්‍ය කරන සියලුම කටයුතු ටික, කාරණා ටික මේ වීඩියෝ එක තුළ කතා කළා කියලා. ඉතින් ඔබගේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දෙවි රැකවරණයි කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.